මෙන්න දැන් විදෙස් මාධ්‍ය වාර්තා කළ පුවත. ඊශ්‍රායලය සහ ඉරාන යුද ගැටුම අවසන් බවත් දෙපාර්ශවයම පූර්ණ සටන් විරාමයකට කැමැත්ත පළ කළ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍යමයක් ඇදවමින් සඳහන් කර තිබෙනවා. ඇතිකරගත් එකඟතාව අනුව කටයුතු කිරීමට දෙපාර්ශවයට යම්කිසි කාලයක් ගතවනු ඇති බවත් හටගත් යුද උණුසුම අවසන් වූ බවත් සාම්‍ය උදාවනු ඇති බවත් ට්‍රම්ප් එම මාධ්‍යමයේදී පැහැදිලි කර තිබෙනවා. සටන් විරාමය අධීර වශයෙන් ආරම්භ වනු ඇතැද්ද ට්‍රම්ප් මෙහිදී පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. දින කිහිපයක් පැවති යුද්ධ ගැටුම අවසන්. මම ඊශ්‍රායලටත් ඉරානයටත් සුබ පතනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ විදිහට තමන්ගේ සමාජ මාධ්‍යවල සඳහන් කළ තිබ්බා. ට්‍රම්ප්ගේ නිවේදනයේ නිකුත් වුණේ ඇමරිකානු හමුදා රැඳී සිටින කටාරී අල් උඩේඩ් ගුවන් කඳවුරට ඉරාන මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ටික වේලාවකට පසුවයි. එහිදී සඳහන් කර ඇත්තේ මේ වසර ගණනාවක් පැවතිය හැකි යුද්ධයක් වන අතර මුළු මැද පෙරදිගම විනාශ කළ හැකි නමුත් එය එසේ නොවිය යනුවෙනුයි. කිසිවිටකත් එසේ නොවනු ඇති. දෙවියන් වහන්සේ ඊශ්‍රායලට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ ඉරානයටත් ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ මැද පෙරදිගට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ ඇමරිකා එක්සත් ජනපදයටත් ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ ලෝකයටත් ආශිර්වාද කරනවා කියලා තමයි ට්‍රම්ප් කියලා තියෙන්නේ. හැබැයි ඊශ්‍රායල හරි ඉරානය හරි මේ වන විටත් මේ ගිවිසුම ගැන කිසිම තහවුරු කිරීමක් සිදු කළ නැහැ කියලත් විදේශ මාධ්‍ය පෙන්වනවා. ටෙහෙරානයේ ඉඳන් අල් ජසීරා වලට වාර්තා කරන ටොහිට් අසාඩ් සඳහන් කරන්නේ ට්‍රම්ප්ගේ නිවේදනයෙන් පැයකට වැඩි කාලයක් ගත වෙලා තිබුණත් මේ ගනුදෙනුව ගැන නිල තහවුරු කිරීමක් තාමත් කළා නැහැ කියන එක. අසාඩ් කියනවා මෙන්න මෙහෙම කතාවක්. මිනිත්තු කිහිපයකට ඉස්සෙල්ලා අගනුවර හරහා ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීම සහ අල්ලා ගැනීමක් ඒ වගේම පිපිරීම් ශබ්දයක් අපිට ඇහුණා. ඉතින් භූමි යථාර්ථය නම් ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිද්ධ වෙනවයි කියන එක. ඒක අපි දකිමින් ඉන්නවා. ඒක ඉරාන පාර්ශවයෙන් තවදුරටත් පරිගැනීමේ ප්‍රතික්‍රියා සඳහා මඟ පාදමින් ඉන්නවා. මැද පෙරදිග විශ්ලේෂක ඕමාර් රහමාන් අල් ජසීරා වෙත පැවසුවේ ට්‍රම්ප්ගේ නිවේදනයෙන් බොහෝ තොරතුරු අතුරුදන් වී ඇති බවත් සාකච්ඡා සඳහා යෝජනා කරන ලද සටන් විරාමෙන් පසුව සාකච්ඡා සිදුවේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය.